හෙලෝ යාළුවනේ ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මගේ කැම්පස් ජීවිතයේ ගෙවුණු තවත් එක ලස්සන දවසක් ගැන. මේ මම ලෑස්ති වෙන්නේ උදේම කැම්පස් එකට යන්න. හනිකට ඉක්මනට ලෑස්ති වෙලා මේ යන්නේ කැම්පස් එකට. උදේම කැම්පස් එකට ගිහිල්ලා උදේ කෑම එක කාලා මේ යන්නේ පාඩම් කරන තැනක් හොයාගන්න. උදේම කාපු එක නම් වීඩියෝ කරලා නැහැ, මට ඒක අමතක වෙලා. මේ කාලා එන ගමන් තමයි මේ තියෙන්නේ. ඒ එන ගමන් උඩ ඉඳන් වීඩියෝ කරපු එකක් තමයි තියෙන්නේ. අද මම පාඩම් කරන්නේ මෙන්න මෙතන ඉඳන්. ගොඩාක්ම නිස්කලංක තැනක්. මේ මට උදේම ලෙක්චර් එකක් තිබ්බා. අපිට ඔන්ලයින් ලෙක්චර්ස් තියෙන්නේ. ඊට පස්සේ මේ දවල් කෑම එක කෑවා. කෑම කාලා ඉවර වෙලා ආයෙත් මගේ සුපුරුදු රාජකාරියට තමයි යන්නේ පාඩම් කරන්න. මේ අපේ කැන්ටිමේ උඩ ඉඳන් කැම්පස් එකේ පහළ පේන විදිය. මේ ඉතින් බණ්ඩි ෆුල් කරගෙන යන්නේ කෑම කන්න. කෑම කන්න නෙවෙයි, පාඩම් කරන්න. ඊට පස්සේ බලන්නකො මේ ක්ලිප්ස් වලින් මගේ කැම්පස් එකේ තියෙන ලස්සන. ඔයාලත් කියන්න බලන්න අපේ කැම්පස් එක ලස්සනයිද කියලා. හරි, මේ යන්නේ පුංචි තේති බහක් ඇවිල්ලා කැන්ටින් එකට. මේ යන්නේ අපේ අනෙත් කැන්ටින් එක ගැලරිය. මේක තමයි මම ආසම කැන්ටින් එක. මොකද මෙතන ඉඳන් පේන view එක හරිම ලස්සන. ඉතින් මායාලුවයි මේ කන්න යන්නේ පරාට දෙකකුයි සමෝසා දෙකකුයි ෂෝටිස් එකකුයි අරගෙන පොඩි චැට් එකක් දාගෙන ලස්සන කන්ද දිහා බලාගෙන ඉන්න එක තමයි. ඉතින් මේක අපේ ස්ට්‍රෙස් එක රිලීස් කරනවා. එක දිගට පාඩම් කරලා අපේ ඔළුවත් විකාර වෙලානේ තියෙන්නේ. ඉතින් මේ අපේ කැම්පස් එකට පේන ලස්සනම view එක. මෙතන ඉඳන් තේ එකක් බීලා අපේ ස්ට්‍රෙස් එකම රිලීස් කරගන්න පුළුවන්. මේ ආවේ අපේ කැම්පස් එකේ වල. මං හිතන විදිහට මේක තමයි ලංකාවේ ලස්සනම වල. මොකද හේතුව මේ වලේ අපිට ඉඳගත්තම මේ පේන ලස්සන view එක. දැන් නම් ටිකක් හවස් වෙලා කැම්පස් එකට බලන්නකෝ කොච්චර ලස්සනයිද කියලා. ඉතින් කැම්පස් එකේ ලස්සන විඳලා ආයෙත් ඉතින් සුපුරුදු රාජකාරියට ආවා. මේ ඉතින් වැඩ කරලා මහන්සි වෙලා ඉන්න වෙලාව. දැන් නම් කැම්පස් එකේ ගොඩක් කට්ටිය නැහැ. හරිම නිදහස්. රැ වෙලා තියෙන්නේ. අද මගේ vlog එකේ එච්චර දෙයක් නම් නැහැ. ඒත් ඔයාලට මේ vlog එක ආස හිතුණා නම් හොඳයි කියලා හිතුණා නම් ඔයාලා පහලින් කමෙන්ට් කරලා යන්න. මොකද මට ඒක ලොකු මොටිවේෂන් එකක්. ආයෙත් ලස්සන මේ වගේ වීඩියෝ එකක් ගන්න. අද දවසේ වැඩ ටික ඉවර වෙලා මේ යන්නේ හොස්ටෙල් එකට. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකම් ගිහින් එන්නම්. ආයෙත් එනකන් පරිස්සමෙන් ඉන්න.